නලින් මේක අපි සාමාන්‍යයෙන් ඉන්වෙස්ටිගේට් කරන විදිහේ මංකොල්ලයක් මිනිමරුමක් නෙවෙයිනේ. මුලින්ම අපි ඒක තේරුම් ගන්න ඕන. ඕකේ? සර්, ડોක්ටර් දීරත්න මේ ගැන මොනවද නොදන්න වෙන්න බෑ. එයා ડોක්ටර් කෙනෙක් විදිහට මේ වැඩි හොඳට සයිකොලොජි හැන්ඩල් කරා. හැබැයි සර්, ડોක්ටර්ගේ බොඩි ලැන්ග්වේජ් එක දිහා දැක්කම මට තේරෙනවා ડોක්ටර් මොනවා හරි හංගන්න උත්සාහ කරනවා කියලා. එහෙම කියලා බෑ නලින්. අපිට මේ වගේ කේස් එකකදී එකක් දෙකක් සැකේට හිතන්න පුළුවන්. හැබැයි හැම එකක්ම අద్භූත නවකතාවක් කියලා අපිට හිතන්න අමාරුයි. Understand? නලින් අපිට සාක්ෂියක් නැහැනේ. අපිට සාක්ෂියක් විදියට තියෙන්නේ පැමිණිල්ලක් විතරයි. ඒකත් වෙන කවුරුවත් දාපු එකක් නෙවෙයි. අපිම අපේ රෙකෝඩ්ස් උඩ හදාගත්තු එකක්. එතනින් එහාට අපි කොතෙන්ටද යන්නේ? අපි අන්න ඒක ගැන තමයි හිතන්න ඕනේ. ඕකේ? අපි වෙනද කරන්නේ කවුරු හරි සාක්ෂිකාරයෙක් අල්ලගෙන කොහොම හරි ඇත්ත කියව ගන්න එක. අපට මෙතෙන්දී සාක්ෂිකාරයෙක් නැහැ. ඒක නිසා අපි කරන්න ඕන කොහොම හරි මේ පරීක්ෂණයට අනිත් අයත් සම්බන්ධ කරගන්න එක. Understand? සර්, අද හවසට අපි ડોක්ටර් දීරත්න හම්බ වෙලා පොඩි chat එකක් දැම්මොත් හොඳයි වගේ. මොකද සර්, ડોක්ටර් දීරත්නගෙන් අපිට මොන හරි දෙයක් හොයාගන්න පුළුවන්. No. මම තනියම ගිහිල්ලා ડોක්ටර් දීරරත්නගේ පල්ස් චෙක් කරලා එන්න. Hello? Yes, speaking. What? මල්ලේ පෙන් එක පොඩ්ඩක් දෙන්න. මෙන්න මේ ටිකේ වැරදිය. ඒ ටික ආයෙ ටයිප් කරලා දෙන්න. මෙන්න සතියක් කතා කරන්න බඩු තියෙනවා. පිකට් එකට මුලින්ම ටියර් ගෑස් ගැහුවා. මිනිස්සුත් අතෑරියේ නැහැ. පොලිසිය බැටන් charge කරේ ඊට පස්සේ. හොඳ වෙලාවට කොහෙදෝ යන ලොරියක් ඇවිල්ලා එතන නැවැත්තුවා. 200ක් කනක් ග ලොරියට ගත්ත කැමරා එක ફોකස් කරලා කාගේවත් ඇහැනොකට එන්න ගත්ත ෆොටෝ ටික පැනලා ආවා. හරිද මං කිව්වා? දාම මල්ල පහක්. මේ ඒක නෙමෙයි මල්ලු. උඹයි මමයි හෙට යන්න ඕනේ ළමා නිවාසෙට. ළමා නිවසේද? ඔව්. අර කතාව අපි වෙනස් විදිහකට පටන් ගන්න ඕනේ. පොලිසිය හදන්නේ වැඩිකාරයෙක් අල්ලන්න. ඒක ඒගොල්ලන්ගේ ඩියුටි එකනේ. ඒක ඒගොල්ලෝ කරගත්තා වෙයි. හැබැයි අපි බලන්න ඕනේ මිනිස්සෙක් මොකද එහෙම වැරද්දක් කරන්න පෙළඹුණේ කියලා. ඒක තමයි අපි හොයන්න ඕනේ. ඒ වුණාට 200ක් අපි හොදන්නේ අනුන්ගේ බාල්දියකින් ඇදගෙන නාන්න. මල්ලා බාල්දිය කාගේ වුණත් මොකෝ අපිට ඕනේ නාගන්නනේ. අපි නාමු.
ආවරණ කලාපින් පැහැරව ඇත. இந்த கையடக்க தொலைபேசி Yes, mami. මේ දැන් මෙහාට ආවා. හරි මම එක්ක යනවා. හරි බයි බයි. මමී නේද? මමී හොඳටම බය වෙලා. අයියාගේ ෆෝන් එක වැඩ ගන්න නැත්තේ. අනික මේ කොලෙජ් ජරිච්ච ගමන් කොහෙද යන්නේ? මට මමිය බය කරන්න හිතනවා. දැන් ඇයි මෙහාට ආවේ? අනික කොල්ලයක්වත් දෙන්න තුහම එනවද නංගි? අක්කි මං අද අයියත් එක්ක යන්නද? මම මෙතනින් ට්‍රැෂර් එකක් අරන් යන්නම්. ඔයාට පුළුවන්ද? ෂුවර්. හෙට හම්බෙමු. අනේ සෝරි අක්කි. ඉට්ස් ඕකේ නංගා. අපි වෙන දවසක හම්බ වෙමුකෝ. මම්මිය මතක් කරා කියන්න. see you. මම්මි බය වෙලා. මොකද මේ? මට අයියත් එක්ක කතා කරන්න ඕන. ඔයාගේ මූණ හරි නෑ. ආර්යා තාම ගෙදර ආවේ නේ. ඔව්. හවුස් ප්‍රැක්ටිස් තියනවා කියලා කිව්වා. හැන්දේ බරුවම හෑන්ඩ් ෆෝන් එක ඔෆ්. පස්සේ මම පුතාට ගත්තා. මෙන්නේ අයහි. එයා මොකටද යන්නේ? අනික තනියම? ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. පොඩි වෝනින් එකක් දෙන්න ඕන. එක්කෝ යන ගමන හේලකෙක් යන්න ඕනේ නැත්තම් පුතත් එක්ක. ඔයා දැන් ආවම පොඩ්ඩක් කතා කරන්න. නිමල් මටත් හිතෙනවා මිස්ටර් පර්ණවිතානි කිව්වා වගේ ටික කාලෙකට හරි අපි මේ රටින් පිට වෙන එක හොඳයි කියලා. ඒක ඉතින් ගහින් ගෙඩින්න වගේ කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි නිසාම. එතකොට මේ බිස්නස් වලට මොකද වෙන්නේ? එතකොට පුතාගේ ස්ටුඩියෝ එක, දුවගේ ඉස්කෝලේ. ඊට වැඩි වටින දේවල් අපිට නැද්ද විමල්? හරි. අර කිව්වත් වගේ අපි මේ දේවල් ඔක්කොම පැත්තකින් තියමුකෝ. එතකොට අර දෙන්නට මොකක් කියලාද අපි කියන්නේ? හොඳයි. අයියා මෙහෙම හිතන්නකෝ. පහුගිය දවස් ටිකේම මමී ඩැඩි එකට hina වෙලා කතා කරපු වෙලාවක් ගෙදරින් දැක්කද? කොයි වෙලේ බැලුවත් දෙන්න හමුළු වලට වෙලා කුසු කුසුව. කොහොමදත් මමී ඩැඩි අපිත් එක්ක හැම දෙයක්ම ඩිස්කස් කරලා නෑ නංගි. මට හිතෙන්නේ මේ මේ දේවල් හිතින් මවාගෙන. මට ඒත් හිතෙනවා අපේ ඩැඩි මොනවා හරි ඉල්ලීගල් දෙයකටවත් හවුල්ද කියලා. බිස්නස් කිව්වට දැන් කාලේ හැම දෙයක්ම හරිම අමුතුයි නේ අයියේ. මට හිතෙන්නේ නෑ ඩැඩි කවදාවත් ඒ වගේ දේවල් කරන කෙනෙක් කියලා. මටත් එහෙම හිතන්න හිතෙන්නේ නෑ. ඒ වුණාට එදා පොලිසිය ආපු වෙලාවේ මමී හැසිරෙන විදිය හරිම අන්‍යෝෂ්‍යයි. කොහොමදත් මේ ඔයා මේ දේවල් ගැන වැඩි හිතන්න ඕනේ නෑ. ඒතකොට තමයි ඕන්නේ නැති විකාර ඔලු ගෙඩියට එන්නේ.
නෑ. ડોક્ટર හම්බෙන්නද? ඔව් මේ හැබැයි බේජ් ගන්න නෙමෙයි පෞද්ගලික කාරණාව. ડોක්ටර් දන්නවද? මම නම් ඩොක්ටර් දන්නවා. හැබැයි ඩොක්ටර් මාව දන්නවද කියලා කියන්න දන්නේ නැහැ. ඕකේ. මට හදිසියක් නෑ මම මෙහෙම වාඩි වෙලා ඉන්නවා. මේ පේෂන්ට්ලා ගිහපුවා. ඊළඟට සර් යන්න. මොකද ડોක්ටර් අනිත් අයට හුඟක් වෙලාව ගන්නවා. ඔව්. Thank you. මේ බේත් ටික ගන්නකෝ එතකොට ඔක ඇරලා යයි ඈ. Thank you doctor. ඔව් May I sit here? take seat. Thank you, doctor. මම ඉන්ස්පෙක්ටර් නාරද සේනාරත්න. මේ දවස්වල ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. ඒකට ඔබතුමාගෙන් උදව්වක් ඉල්ලගෙන යාවේ. තව patients ලයිනවද මිස්? කීප දෙනෙක් ඉන්නවා ડોක්ටර්. කමක් නැහැ. කවුරුත් ඉවන්න එපා. යන ක්‍රමයේ දොර වහගෙන යන්න. ළඟදී දවසක් පොලිස් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා නීති පොත් ගොඩාක් ගැන මේ මහා බරපතල දේවල් ගොඩක් කියලා ගියත් ඕකටමද? ඒ පොලිස් ඔෆිසර් ප්‍රශ්න කළේ ඉස්පිරිතාලෙකින් ළමයෙක් නැතිවීමක් සම්බන්ධව නම් ඩොක්ටර්ගේ ප්‍රශ්නෙට මගේ උත්තරේ ඔව්. එහෙමනම් මම එයාට දුන්න උත්තරේම තමයි ඉන්ස්පෙක්ටර්ට දෙන්න තියෙන්නේ. අවුරුදු ගානකට උඩදී වෙච්ච සිද්ධියක් ගැන පොලිසියට කටුඋත්තරයක් දෙන්න මම බැඳිලා නැහැ. ඩොක්ටර් මං ආවේ ප්‍රශ්න කරන්න නෙවෙයි. මේක ඊට වැඩි වෙනස් දෙයක්. කොටින්ම කියනවා නම් කරුණු කාරණා ටිකක් දැනගන්න. ඒ කියන්නේ මේ සිද්ධිය සම්බන්ධව හොයාගන්න ඔබතුමාගෙන් උදව්වක් ගන්න. Understand? හොඳයි අපි එහෙම තැනක ඉමුකෝ. උදව්වක් කියන්නේ නාදුනන කෙනෙකුට උනත් කරන්න පුළුවන් දෙයක් නේද? Thank you doctor. හොඳයි අපි මෙහෙම කරමුකෝ. ඉන්ස්පෙක්ටර් දන්න විස්තර ටික සේරම මට දෙන්නකෝ. එතකොට මගේ මතකය අවදි කරව ගන්න මට ලේසියිනේ. අනිත් එක ඉතින් මන් දන්න දෙයක් තියෙනවා නම් මම මොකටද ඉන්ස්පෙක්ටර්ට වසන් කරන්නේ නේද? Thank you doctor. Thank you. This is my card. You keep it. Thank you doctor. හොඳයි මට සවිස්තරාත්මක දේවල් කියන්නකෝ. මොකද වෛද්‍යවරයෙක් හැටියට සමහර දේවල් එතිකලි හෙලිදරව් නොකරන්න මම බැඳිලා ඉන්නවා. Yes doctor. I know that. පුළුවන් නම් අපි නිවාඩු පහඩුව හම්බ වෙලා මේ ගැන කතා කරමු. මෙතන ඒකට සුදුසු තැනක් නෙවෙයි. Okay doctor. මං එකඟයි. නිවාඩු පාඩු වෙලාවක මං ඩොක්ටර්ට කෝල් කරලා හම්බෙන්න ඉන්නම්. Okay? Good. You're welcome.
අද දිනේද එහි එක් පිටුවක් මෙසේ පෙරලන්නට අපට සිදුව තිබේ. ආශ සමාජිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නම උතුරු නැගෙනහිර ස්ථාන දෙකක පුපුරවා හැරි බිම් බෝම්බ දෙකකින් ප්‍රැක්ටිස් ඉවරලා ස්ටුඩියෝ එකට ගියා. ඇයි ෆෝන් එක ස්විච් ඔෆ් කරලා තියන්නේ? කොලේජ් එකෙන් එද්දි ඔන් කරන්න අමතක වුණා ඩැඩි. මට පේන විදිහට දැන් ගෑනු ළමයාගේ සිහි කල්පනාව ටිකක් අඩුයි වගේ. දැන් ටික දවසක ඉඳලා ඔයාගේ වැඩ කටයුතු හරි අමුතුයි දුව. මොකද මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවද? ඔයා හරියට ස්විමින් ප්‍රැක්ටිස් කරන්නේත් නැහැ කියලා මිස් කිව්වා. දුව අහලා තියෙනව නේද අර ඉබ්බගේ හාවගේ කතන්දරේ? මිනිස්සු ඒ කතාවේ වැඩියෙන්ම කැමති ඉබ්බට, හාවට නෙවෙයි. ලෝකෙ පහළ වෙච්ච දා ඉඳලා අද වෙනතුරු ඉබ්බෙක් හාවෙක් පරද්ද කරලා තියෙන්නේ ඔය එකම එක වතාවයි. අන්න ඒ එකම එක වතාව ගැන තමයි මිනිස්සු අදත් කතා කරන්නේ. බය වෙන්න එපා ඩැඩි. ඩැඩීගේ දුව තරගෙට ගිහිල්ලා නිදාගෙන ඉඳලා පරාද වෙන දුවෙක් නෙමෙයි.